ජාතික සංවර්ධන වැඩ පිළිවෙලකට යනකොට අපිට තියෙන සැලැස්ම අනුව ලොකු ව්‍යාපෘති සඳහා තමයි අපිට විදේශ ණය ආධාර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පොඩි ග්‍රාමීය පාරවල් පොඩි ඒවා හදන්න අපිට විදේශ ණය ගන්න අමාරුයි. අපිට පුළුවන් නම් විදේශීය ආධාර ඇතුව මේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ලංකාවේ මුදල් වලින් අපිට හැකියාව තියෙනවා. පොඩි ප්‍රොජෙක්ට් එක කරන්න. ඒක තමයි රජයේ සැලැස්ම. ඒ සැලැස්මට අනුව අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ දවස් සාකච්ඡා කරගෙන යනවා විදේශීය ආධාර යටතේ මේ කොටස ඉදි කරන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙම අපිට ආයෝජකයෙක් අපිට හොයාගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ලංකාවේ මුදල් පාවිච්චි කරලා හරි මේ කොටස අපි ඉදි කරනවා. ඒ වගේම ඉංග්‍රීසි සිට රත්නපුර දක්වා මාර්ගය ඉතුරු කෑල්ල දැනට පවතින්නේ ඒකේ වංගු අධික ප්‍රමාණයක් තියෙනවා කාලය ගත වෙනවා වැඩි. ඊට පස්සේ අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මේක මන්තිරු දෙකක් ස්ට්‍රේට් ලයින් කරලා මන්තිරු දෙකකින් රත්නපුරේ දක්වා දික් කරන්න. මේක අපිට කිසිම අවස්ථාවක ගරු නියෝජ්‍ය කතානායකතුමනි රත්නපුර අධිවේගී මාර්ගය සහ කේවී ලයින් එක දුම්රිය මාර්ගය වෙන් කරන්න බෑ. දුම්රිය මාර්ගය අධිවේගී මාර්ගය ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට තමයි යන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මේක ගත්තොත් එහෙම අවිස්සාවේල්ල ඉඳලා කොස්ගම දක්වා තියෙනවා රේල් ගේට් 4ක්. පාර තදබදයක් ඇති වෙනවා ගේට්ටු වහනවා ඒ වගේම වංගු සහිත මාර්ගයක් දුම්රිය බලාපොරොත්තු වෙන වේගෙන් ධාවනය කරන්න බෑ. ඒතකොට ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙනවා අපේ මේ රේල් ගේට් ටික මගහැරලා රියලයින් කරන්න දුම්රිය මාර්ගය වගේම ඒක ඇල්ල. ඒ වගේම එතකොට කොස්ගම දක්වා පැරලල් තමයි යන්නේ. තාරපාරට සමාන්තරව තමයි දුම්රිය මාර්ගය යන්නේ. කොස්ගම ඉඳලා එතනින් එහාට දුම්රිය මාර්ගය තමයි මහා මාර්ගයෙන් ඩීවියේට් වෙලා ගමන් කරන. ඒතර මේකේ වැඩ ගොඩක් තියෙනවා. ඇත්තටම රීසෙටල්මන්ට් එකට අපිට යන්න වෙනවා දුම්රිය මාර්ගය වෙනස් කරනකොට. බලපු විදිහට දල වශයෙන් සම්පූර්ණයෙන් ගෙවල් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් අයින් කරන්න වෙනවා. ඒතර රීසෙටල්මන්ට් එකට යන්න වෙනවා. තව කොටස් කෑලි වලින් කොටස් වල අයින් වෙනවා. ඒවට වන්දි ගෙවන්න තියෙනවා. ඒ කටයුතු තමයි මේ දවස්වල සැලසුම් කරගෙන යන්නේ. මේක ප්‍රධාන වශයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි දුම්රිය දෙපාර්තමේන්තුව හරහාම අපි කේවී ලයින් එක කරන්න ගියොත් අපිට ගත වෙන කාලය වැඩි. ඒ නිසා අපි සාකච්ඡාවට කීපයක් ගියා. ඉඩම් අත්පත් කර ගැනීම සහ දුම්රිය ලයින් එක කියන්නේ ලයින් එක එළන තත්ත්වයට එනකන් සර්ෆේස් එක හදාගන්න. ඒ කියන්නේ කෝච්චි පාර එළන තත්ත්වයට එනකන් පස් පුරවලා ස්ට්‍රක්චර් එක හදාගන්න වැඩ ටික අපි RD එක හරහා කරන්න අපි සාකච්ඡාවට ගියා. ඒකට RD එකෙන් වුණාතර ඒකාබද්ධ විදිහට තමයි යන්නේ. කැබිනට් පේපර් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මේක මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙලක් විදිහට මේ කේවී ලයින් එක එළන වැඩේ කරන්න. ඒත් එක්කම කියන්න සන්තෝසයි එතනින් එහාට කෑල්ල. ඒ කියන්නේ අවිස්සාවේල්ල ඉඳලා රත්නපුරේ දක්වා කෑල්ල. ඒකට feasibility study සඳහා කැබිනට් approved high level procurement committeeයක් අනුමත කරන්න කැබිනට් පේපර් එකට ඊයේ දිනේ ගරු ඇමතිතුමා විසින් අත්සන් කරා. ඒතර ඒකත් ඉදිරියට යනවා. මේ ආකාරයට තමයි කේවී ලයින් එකයි මහා අධිවේගී මාර්ගයේ සැලසුම එන්නේ. ඒතර මේකේ රත්නපුරේ ඉඳලා පාදුක්ක දක්වා දුම්රිය මාර්ගයේ සිංගල් ලයින් එකක් විදිහට තමයි ඉදි වෙන්නේ. පාදුක්කේ ඉඳලා මරදාන දක්වා තමයි ඩබල් ලයින් එන්නේ. මේකෙත් මාකුපුරේ ඉඳලා මරදාන දක්වා සැලසුම් ගත වෙන්නේ අපිට යන්නේ ඒක පොළොවේ මට්ටමින් නෙවෙයි මේ ග්‍රවුන්ඩ් ලෙවලින් උඩින් තමයි ඒක ඇල ගන්න වෙන්නේ. මේ විදිහට තමයි මේ රත්නපුර අධිවේගී මාර්ගයට සමාන්තරව දුම්රිය මාර්ගය ඉදිකිරීම වෙන්නේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා රත්නපුරේ අධිවේගී මාර්ගය ඉදිකිරීම වලට වඩා ඉක්මනින් කේවී ලයින් එක ඉදිකිරීම අවසන් කරන්න පුළුවන් වෙයි කියලා.